පොලිස් වලින් හරි මේ වෙනම යුනිට් නවත්තන්න දාලා ඉන්නේ ඉන්නවනේ. උන් ඔක්කොටම වැඩිය බල්ලෝ. උන් ඔය ලොකු එකෙක්ගේ නාම උගේ තියෙන සේසතේර මුංගේ ගෙවල් වලට ගන්නවා. අරගෙන උන් එක්ක එකට කන්නේ බොන්නේ. මොකද මං ඇස් දෙකට දැකලා තියෙන ඉඳා. මමත් ඔය යුනිට් වල බියෝ ගාලා ඉඳලා තියෙනවා. කෑම ගෙන්නනකොට කෝල්ලක් දාලා බැරක්කෙන් අන්නේ නෑ රැයට 9 10 කොට බීලා කරලා ඔක්කොම කරලා එනවා. කෑම 10ක් විතර ගාලා අරුව ගෙනියන්න බෑනේ වෙනකොට හොටෙල් වලට. ඌ ඉන්නේ ඌඩුවේනේ. ඌව ගන්නවා ඒගොල්ලන්ගේ යුනිට් එක ඇතුළට. හරි අපිත් තෑන් කප් දාලා අරවට මෙයාට දාලා ඒක අස්සේ නෝඩ අපි දැකලා තියෙනවා. ආනේ මම කන්න කියලා මටත් ත්‍යාගයක් දීලා තියෙනවා අනන්තවත්. හරි ගේන්නේ මොනවද ෆ්‍රයිඩ් රයිස් කරා සුපිරි මේකේ. ඒ වගේ කට්ටියක් තමයි ඔය මැඩ පවත්තන්න දාලා ඉන්නේ මහත්තයෝ. ඒකින්ද ඒක කරනවා නම් යුදා මුදාවේ ලොක්කෙප්පත් කළා. ඒව මහතුරුන්ගේ මාර්ගෙන් විවිධ මුදාව ජබල ඔය ටික අකුලන්න ඕන මහත්තයා. දෙන්න පුළුවන් උපරිම සහයෝගය මම දෙනවා. මට පුළුවන් ඒක කරන්න. මට වෙඩි දිලා දරුවත් පාතාලේ මම කොහොම දන්න මිනිස්සු ඉන්නේ. ඔය මද්ද්‍රව්‍යයන් දෙන ලොකු මිනිස්සු ටික මාව වෙඩි දිලා මරුවත් මම කියනවා මචං මේක මේ හරියට කරනවා නම් උනුත් කැමති මහත්තයා ඇත්ත කතාව.